ඒත් මෙහෙම තමයි හැමදාම වෙන්නේ. මම යාට කොමරි වෙඩි තියලා මං හැමදාම එයාව මරනවානේ. ඒත් අද මොකක් හරි දෙයක් වුණා, වෙනස් දෙයක්. මට ඒක තේරුම් ගන්න බෑ තාම. ඕවා මොකද හිතන්නේ? ඔයා නිකන් ඇසිරෙන්න මං අර මිනිහට වෙඩි තිබ්බා වගේ. බෑ. 80 දශකේ ඉඳන් ඉන්න දක්ෂතා නම් හංග ගන්න බෑ. ඒ මගේ හොඳම වැඩ කියලා නෙමෙයි ඒත් තේරුණානේ. No matter how good you might be at hiding it, you're a demon. මම වගේ ලස්සන කොල්ලෙගේ සික්ස් පැක්ස් බලන එක කොයි කෙල්ලගෙත් ආසාව. ඔයා ඉතින් ඕක කොහමද ඉක් කරගත්තා? මේක තමයි ඔයා දෙවණියට දුන්න එපාම කරපු ජොබ් එක. Oh, you mean after the Raccoon City job? තුන්වෙනි එක. මම ඉතෝරට මං ගොඩක් ශක්තිමත් නේ. මම ඔයාගත්ත කොහොමරි යක්ෂ කෙනෙක් කොහොමද? ඔන්න නරක වෙන්න ඕනෙමද? හරියට කෙනෙක්ගේ භාගයක් යක්ෂයෙක් අනිත් කෙනා මිනිස්සෙක් වගේ. එයාගේ තාත්තා යක්ෂයෙක් වෙලා අම්මා මිනිස්සෙක් වුණොත් එහෙම ඒ වගේ අයට මොකද වෙන්නේ? ඒගොල්ලෝ තරක් වෙන්න ඕනේද? ඒ කොහොම වෙයිද දන්නේ නැහැ. කතා කරලා ස්තුතියි. මම සවන් දෙන්න. All things are possible. මට ඔයාගේ මූණේ කටහඬයි හොඳට පුරුදුයි. ඔයා නේද අර මෙට්‍රස් ඇඩ් වල ඉන්න කෙනා? Close. He's the vice president. ඕ මේක තමයි ඩෙවිල් ට්‍රික් එක කියන්නේ. ඒ වගේ මම පිළිගන්නවා මම ස්මාර්ට්ගේ පුතා කියලා. I've been trying to tell ya. No! Get away from me! You're one of them! Get away! එනම් වැටියම්. ඒ කියනවා මට වෙඩි තියන්නේ. මොකද හිතන්නේ මම පණ පිටින් පිච්චුවොත් එහෙම. අර කලින් කරා වගේ ඇඟේ බෝම්බ කෑල්ලක් සෙට් කරලා අතේ ග්‍රැනයිට් එකක් තියලා පුපුරනවා වගේ.